මේ තියෙන්නේ අපි මෙල්බන් වලට ඇවිල්ලා ඉස්සෙල්ලම හදපු ගේ. අද අපි ඔයගොල්ලන්ට කියන්න යන්නේ මේ ගේ හදපු කතාව. අපි මුකුත් දන්නේ නැතුව මේ process එක පටන් අරගෙන මේ project එක successfully ඉවර කරපු හැටි දැනගන්න ඕන නම් එන්න අපිත් එක්ක මේ වීඩියෝ එකට. 2012 අපි මෙල්බන් වලට ආපුවම අපි හිටියේ රෙන්ට් එකට. හැබැයි අපිට එකක් තේරුණා ඒ තමයි අපි තව එක්කෙනෙක්ගේ මෝගේජ් එකක් ගෙවනවා කියන එක. ඊට පස්සේ අපි ගෙවල් හොයන්න පටන් ගත්තා. ඒ කාලේ අපිට ඕන වුණේ අලුතෙන්ම හදපු ගෙයක් ගන්න. හදපු ගෙයක් ගන්නවා නම් ඒකටත් අපි ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕන. අපිට ඕන වුණා land and house package එකක් අරගෙන. එතකොට අපිට land එකට විතරයි ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න වෙන්නේ. ඊට පස්සේ ඒකේ house එකක් build කරන්න. develop suburbs වල ගාණ වැඩි. ඒකින්ද අපි search කරනකොට බැලුවා අලුතෙන් house and land packages තියෙන suburbs මොනවාද? ඒ කියන්නේ අලුතෙන් develop වෙන suburbs මොනවාද කියලා. එතකොට තමයි අපිට හම්බුනේ Epping North වල house and land packages තියෙනවා කියලා. අපි තව suburbs උත් try කරා Cranbourne වගේ. හැබැයි ඒවා ගොඩක් ඈත තිබ්බ city එකේ කිලෝමීටර් 50ක් විතර ඈත තියෙන්නේ Cranbourne. ඒකත් developing suburb එකක් ඒ කාලේ. හැබැයි Epping North 25 kilometers විතර දුරින් තමයි තිබ්බේ city එකට. ඒ දවස්වල අපිට working from home options තිබ්බේ නැහැ. ඒකින්ද අපි ගොඩක්ම අපේ choice එක කරනකොට ඒකට බලපෑවේ city එකට ළඟින් ඉක්මනට drive කරන්න පුළුවන් distance එක තියෙන suburb එකක් choose කරන්න. ඊළඟට අපි කළේ northern suburbs වල establish වෙච්ච builder කෙනෙක්ව හොයාගන්න එක. builders ලට හැමෝටම තිබුණා මේ හරියේ display houses ඒගොල්ලෝ construct කරපො. අපි ආපු එක display house එකකදී අපිට ඒකේ sales consultant කිව්වා ඉස්සෙල්ලාම අපි යන්න ඕනේ Aurora sales center එකට ගිහිල්ලා අපේ plot එක allocate කරගන්න කියලා. අපි Aurora Sales and Information Center එකට ඇවිල්ලා ඒගොල්ලන්ගේ තිබුණු house and land packages ගැන inquire කළා. හැබැයි ඒ කාලේ ඒගොල්ලෝ land packages විතරයි කළේ. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි developersලා. ඒගොල්ලෝ estate එකේ lands අරගෙන ඒව lots වලට කඩලා ඊළඟට ඒකට අදාළ community infrastructure develop කරන එක තමයි ඒගොල්ලන්ගේ වගකීම වෙලා තිබුණේ. අපි එතනට ගියාම ඒගොල්ලෝ අපිට පෙන්නවා ඒගොල්ලන්ගේ ළඟ තියෙන මොනවද land plots කියලා. ඒවයි ගණන්, ඒවට හම්බෙන rebates ඔක්කොම ටික අපිට information දුන්නා. එයා පෙන්නවා එතන ඉස්සෙල්ලම එයා ගාව තිබ්බ මොනවද available plots කියලා. එතනින් අපිට නිකන් roughly පෙන්නවා මේ block එකේ තියෙනවා plots. ඔයා මොන plot එකකට වගේද කැමති කියලා. ඊට පස්සේ අපි එකක් පෙන්නුවාම එයා ඒ block එකට අපි එක්කන් ආවා plot එක අපිට physically පෙන්වන්න. ඉතින් අපි sales center එකේ හිටපු ඒ sales representative එක්ක අපේ plots බලන්න මෙන්න මේ area එකට ආවා. ඒ ගෙනල්ලා පෙන්නපු plot එක තමයි මේ තියෙන්නේ. දැන් house එක build කළා. 2013 අපි මේ estate එකට ආපුවාම මෙන්න මේ වගේ තමයි. bare land එකක් විතරයි තිබුණේ. ඒ කාලේ නම් kangaroosලත් හිටියා. මේ පේනවා වගේම skyline එක city එකේ CBD එකේ skyline එක අපිට ඒ කාලේ පෙනුණා. CBD එකේ ඉඳලා 25 kilometers වගේ දුරක තිබුණු නිසා අපි ඇත්තටම මේ northern suburbs වලට එන්න කැමති වුණා අපේ පළවෙනි house එක develop කරන්න. අපි මුලින්ම එනකොට හදලා තිබ්බේ මේ වගේ footpaths විතරයි. ඒ වෙනකොට කවුරුත් ගෙවල් හදලා තිබ්බේ නැහැ. තනිකරම ෆීල්ඩ් එකක් තමයි තිබ්බේ. මෙතන ගේ වෙනුවට නිකන් තනිකර කනකොල වෙච්ච බිමක් තමයි තිබ්බේ. ඊට පස්සේ අපි කලේ මේ ප්ලොට් එක වෙනුවෙන් පොඩි ඩිපොසිට් එකක් ගෙව්වා. ඒ දවස්වල අපිට තිබුණා මං හිතන්නේ 30k විතර අපිට රිබේට් එකකුත් හම්බුණා. on top of that මේක අපේ පළවෙනි ගේ නිසා අපිට first home grant එකක් හම්බුණා. මට මතක හැටියට 20k විතර. අපි ඒ කාලේ මෙතනට ආපුවම අපිට CBD එකේ buildings හොඳට clearly පෙනුණා. මොකද මේ ගෙවල් වටේ තියෙන ඒවා එකක්වත් හදලා තිබ්බේ නැහැ. ඒක හින්දා මෙතන හිටගත්තාම ඔයාලට කෙලින්ම city එකේ buildings පේනවා. දැනුත් පේන උඩින් පොඩ්ඩක්. හැබැයි අතන skyline එකේ ගෙවල් හදලා හින්දා ඒ ටික ගොඩක් කව වෙලා තියෙන්නේ දැන්. අපි December 31st fireworks එකට මෙතන ඇවිල්ලා හිටන් ඉන්නවා. එතකොට අපිට පේනවා city එකේ ඔක්කොම fireworks මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. අපි quick house tour එකකුත් කරමු මේ ගෙදර. අපි ඒ දවස්වල select කරේ basic house design එකක්. ඒකේ ඇතුල් වෙච්ච ගමම තියෙන corridor එක. ඊට පස්සේ right side එකේ තියෙනවා master bedroom එක. ඊට පස්සේ ඒකේ දෙපැත්තෙම තියෙන්නේ අනිත් bedrooms. කෙලින්ම ඒක ගිහිල්ලා open වෙන්නේ hallway එක living area එකට. main entrance එකෙන් right side එකේ තියෙන්නේ master bedroom එක. ඒකේ සාමාන්‍ය ටිකක් spacious නේ අපේ. ඔව් master bedroom එක අනිත් bedrooms තුනට වඩා ටිකක් space එක තියෙනවා. walk-in robe එකක් තියෙනවා ඒකේ. ඊට පස්සේ කෙලින්ම මෙතන ensuite එක තියෙනවා. මේකෙත් ලයිටිංග්ස් එක හොඳයි. එළිය වටනවා මෙතන ලොකු window එකක් තියෙනවා. පළවෙනිටම left hand side එකේ හම්බෙන්නේ garage එක. garage එකෙන් කෙලින්ම enter වෙන්න පුළුවන් ඔයාට ගේ ඇතුළට. ඒක double car spaces තියෙන garage එකක්. ඊට පස්සේ left side එකේ තියෙනවා room number 1. මේවා නම් ඔක්කොම standard size rooms. ඒ කියන්නේ එච්චර ගොඩක් ලොකු rooms නෙමෙයි.
රූම්ස් හැම එකක්ම ඔක්කොම එක වගේ හැම එකටම තියෙනවා වෝඩ්‍රෝබ් එකක්. ඊට පස්සේ රයිට් සයිඩ් එකේ මේන් බාත්රූම් එකයි තව රූම් එකකුයි තියෙනවා මේ පැත්තේ. මේ රූම් එකත් normal ඔක්කොම ස්ටෑන්ඩඩ් ඉන්ක්ලූෂන්ස් තමයි දාලා තියෙන්නේ. මෙතන තියෙනවා টয়ලට් එක. ඊට පස්සේ මේන් බාත්රූම් එක. මේක අපි ෆ්ලෝර් ටු සීලිං දැම්මේ නැහැ ටයිල්ස් ස්ටෑන්ඩඩ් තමයි දාලා තින්නේ. නෝමල් අපේ ෂවර් කියුබිකල් එකයි නෝමල් බාත් ටබ් එකක් එහෙම තියෙනවා. ඒ දවස්වල බජට් කන්ස්ට්‍රේන්ට් හින්දා තමයි මේ ෆීචර්ස් අපි දැම්මේ නැත්තේ. ඊට පස්සේ ආයි ලෙෆ්ට් එකේ තව රූම් එකක් තියෙනවා. මේකේ විතරක් පොඩ්ඩක් වෙනස් වෝඩ්‍රොබ් එකට දාලා තියෙනවා මිරර්ඩ් වෝඩ්‍රොබ් එකක්. මේකේ පොඩ්ඩක් රූම් එක ලොකු කරලා වගේ පෙන්වනවා. ඔව් මිරර්ස් තියෙනකොට රූම් එකේ සයිස් එක ලොකු වෙලා පේනවා. එතන ස්ටෝරේජ් ස්පේස් එකක් තියෙනවා. ඊළඟට අපේ ලොන්ඩ්‍රි එක තියෙන්නේ. ලොන්ඩ්‍රි එකත් ස්ටෑන්ඩඩ් ලොන්ඩ්‍රි එකක්. ඒකේ කබඩ් ස්පේස් එක තියෙනවා. ඊට අමතරව අපේ ඩ්‍රයර් එකයි වොෂින් මැෂින් එකයි තියන්න ඉඩ තියලා තව පොඩි කබඩ් එකක් තියෙනවා. මේ ටික තමයි රූම්ස් වල අනිත් ස්පේසස් ටික. ඊට පස්සේ ඉතින් එතනින් ලිවිං රූම් එක තමයි තියෙන්නේ. අපිට තිබුණේ ඕපන් ප්ලෑන් ලිවිං ඒරියා එකක්. ඒකේ සිටිං එකයි ඩයිනින් එකයි කිචන් එකයි තුනම තිබුණා. සාමාන්‍යයෙන් ස්පේෂස්. හැබැයි අපිට ඒ කාලේ හැටියට හයි සීලිං යන්න බැරි වුණා. මොකද අපේ බජට් රෙස්ට්‍රික්ෂන්ස් තිබුණු නිසා. ලිවිං ඒරියා එක අපිට ඕන ටිකක් ස්පේෂස් එකක්. ඒකින්ද අපි ප්ලෑන් එක තෝරගත්තේ ටිකක් ලොකු ලිවිං ඒරියා එකක් තියෙන ප්ලෑන් එකක්. ඊට පස්සේ අනිත් ඒවා නම් ස්ටෑන්ඩඩ් ඉන්ක්ලූෂන්ස් ඔක්කොම දැම්මේ. normal bench tops, appliances standard day ඔක්කොම, dishwashers ඔක්කොම standard day තමයි අපි දැම්මේ. මේක 4 bedroom 2 bathroom 2 car spaces තියෙන ගෙයක්. අපි අර කලින් කියපු රීබේට් එකත් එක්ක අපේ ඉඩමට කොස්ට් උනේ 180k වගේ. ඊට පස්සේ ගෙදරට ඔක්කොම ඇඩ්-ඔන්ස් එහෙම දාලා 200k වගේ කොස්ට් වුණා. එතකොට අපිට ෆුල් බිල්ඩ් එකටම කොස්ට් උනේ 380k. ඔයගලන්ට පේනවා ඇති අපේ බැක් යාඩ් එක එච්චර ලොකු නෑ. ඒකට හේතුව තමයි සයිට් රේෂියෝ එක. සයිට් රේෂියෝ කියන්නේ land to build ratio. ඒ කියන්නේ ඔයාට ගේ බිල්ඩ් කරලා තියෙන ප්‍රමාණයයි ෆුල් ඉඩමේ ප්‍රමාණයයි අතර percentage එක. ඒකෙන් හින්දා ඔයාට ඕන ප්‍රමාණය ගෙවල් හදන්න බෑ. ඒක council requirement එකක්. අපි කියමු මාට ලොකු බෑක් යාඩ් එකක් ඕනි කියලා ගේ පොඩියට හදන්න කියලා එහෙම දෙන්නේ නැහැ. දැන් මේකේ රික්වයර්මන්ට් එක තමයි 80% ෆිල් වෙන්න ඕනේ ලෑන්ඩ් එකේ හවුස් එක. ඒකින්ද ඔයාට ලොකු බෑක් යාඩ්ස් තියාගන්න බෑ මේ එස්ටේට් එකේ බිල් කරනකොට. ඊළඟ කන්සිඩරේෂන් එක තමයි අපිට ඒ කාලේ කරන්න වෙච්ච ඒකත් ඩිවෙලොපර් රික්වයර්මන්ට් එකක්. තමුන්ගේ ගේ දෙපැත්තේ තියෙන ගෙවල් දෙකේ ෆසාඩ්ස් ඔයාගේ ගේ ෆසාඩ් එකට වඩා වෙනස් වෙන්න ඕනේ. ඒකත් එස්ටේට් එකේ තිබුණු ගයිඩ්ලයින් එක. ඉතින් ඕගොල්ලෝ කවදා හරි ගෙයක් බිල්ඩ් කරන්න යනවා නම් ඕගොල්ලන් ඒ බිල්ඩ් කරන එස්ටේට් එකේ ගයිඩ්ලයින්ස් වලට අනුගත වෙන්න ඕනේ. හොඳ වෙලාවට අපේ බිල්ඩ් ඒ ගයිඩ්ලයින්ස් ඔක්කොම දැනගෙන හිටියා. එයා අපිව ගයිඩ් කරා කොහොමද ප්‍රොසීඩ් කරන්න කියලා. ප්ලස් ඒගොල්ලෝ ගාව තියෙන ප්ලෑන්ස් ඔක්කොම ඒ ගයිඩ්ලයින්ස් වලට ෆිට වෙන විදිහට තමයි ඒගොල්ලෝ ක්‍රියේට් කරලා තියෙන්නේ මේ එස්ටේට් එකට ස්පෙෂලි. අපේ සබර්බ් එකේ මම කැමතිම ෆීචර් එකක් තමයි ගොඩක් අයට යූස් කරන්න පුළුවන් අවුට්ඩෝර් ෆැසිලිටිස් ගොඩක් තියෙනවා. එකක් තමයි මේ වගේ අවුට්ඩෝර් ජිම් ඉක්විප්මන්ට් තියෙනවා. ඔයාට මෙතනට ඇවිල්ලා පුළුවන් ඔයාගේ එක්සර්සයිස් කරන්න. මේ පාත් එකේ අපි ඉස්සර ජොගින් කරනවා. ජොගින් කරන ගමන් ඔයාට නැවතිලා මේ එක්සර්සයිස් ඉක්විප්මන්ට් යූස් කරන්න පුළුවන්. මේ පාත් එක දිගටම තියෙනවා ඒ වගේ ඒවා. ඊට අමතරව මම මේ එස්ටේට් එකේ දකින ප්‍රොමිනන්ට් ෆීචර් එක තමයි මේ රනින් ට්‍රැක්ස්, වෝකින් ට්‍රැක්ස්, ප්ලේග්‍රවුන්ඩ්ස් ඊළඟට බාබකියු මැෂින්ස් එහෙම තියෙනවා කමියුනිටි එකට යූස් කරන්න. ඉතින් හරියම යූස්ෆුල්. අපි ගොඩක් එන්ජොයි කළා අපි මේ එස්ටේට් එකේ ජීවත් වෙනකොට මේ ෆැසිලිටිස්. සමහරකේ කට්ටිය ඇවිල්ලා මේ ඒරියා එකේ බාබකියුස් දානවා. ඔක්කොම ළමයින්ගේ බර්ත්ඩේ පාටිස් වලට ඒ වගේ ඉවෙන්ට්ස් වලට එහෙම මේක යූස් කරනවා. මෙතන ඕන කෙනෙක්ට ඇවිල්ලා ෆ්‍රී ඒ ෆැසිලිටි එක යූස් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ෆ්‍රී පබ්ලික් ටෙනිස් කෝට්ස්. මේකේ කෝට්ස් තියෙනවා 4ක් තියෙනවා. මං හිතන්නේ ඔයා කලින් බුක් කරගන්න ඕන facilities provided for free. අපි settle down වෙච්ච කාලේ ඇත්තටම මේ community centers මොකොත්ම තිබුණ නැහැ. දැන් මේකට ඇවිල්ලා තියෙනවා ෆාමසි එකක්, ඒෂියන් ග්‍රොසර් කෙනෙක්, බුචර් කෙනෙක්. ඊට අමතරව leading supermarkets දෙකක් ඇවිල්ලා තියෙනවා. Coles එකයි LT එකයි. තව රෙස්ටොරන්ට්ස් ඔය ෆාස්ට් ෆුඩ් පිට්සා shops වගේ ඒවා ඇවිල්ලා තියෙනවා. තව ජිම් එකක් ඕපන් වෙලා තියෙනවා. ඊට අමතරව කමියුනිටි සෙන්ටර් එකක්, මැටර්නල් ඇන්ඩ් චයිල්ඩ් හෙල්ත් කෙයාර් සෙන්ටර් එකක් සහ ලයිබ්‍රරි එකක් මේ කමියුනිටි සෙන්ටර් එක ඇතුලේ තියෙනවා. අපි ගේ බිල්ඩ් කරපු කතාව ඔයගලන්ට උදව්වක් වේවි කියලා හිතනවා. අපි ඔයගලන්ගේ කමෙන්ට්ස් කියවනවා. ඒ නිසා ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකේ දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම ජය. බයි.